සියලු දෙනාටම සුබ දවසක් වේවා. අ, අද අපි සාකච්ඡා කරන්නේ රාජ්‍ය නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාග වලට වැදගත් වෙන මාතෘකාවක් වන සේවය හැර යාම කියන මාතෘකාව පිළිබඳව. මේ සේවය හැර යාම කොහොමද රාජ්‍ය නිලධාරීන්ට බලපාන්නේ? සේවය හැර යාම කියන වචනේ අහනකොට ටිකක් බය ඇති වෙනව නේද? රාජ්‍ය සේවයට ඉතින් ඉන්නේ බොහොම අමාරු වෙන්නේ තරඟ විභාග වලට පෙනී හිටලා ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීලා බොහොම අර පිළිට කරලා ගන්න කොටසක් තමයි රාජ්‍ය සේවය තුල ඉන්නේ. ඉතින් සේවය හැර යාමක් කියනකොට පොඩි බයකුත් ඇති වෙනව නේද? එහෙම වෙන්න ඕනේ නෑ. රාජ්‍ය නිලධාරීන් විධිමත් ආකාරයට නිවාඩු ලබාගෙන කටයුතු කරොත් මේ ප්‍රශ්නෙට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. අපි සේවය හැර යාමක් කියන්නේ මොකද්ද? සේවය හැර යාමක් කියන්නේ රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීමට. රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා කිරීම නොකිරීම. රාජ්‍ය නිලධාරීන් වෙන අපි හැමදෙනාම අපිට සේවයට වාර්තා නොකර ඉන්න සිද්ධ වෙනවා ඇතැම් අවස්ථාවල. ඒ කියන්නේ නිවාඩු ලබා ගන්න වෙනවා. ආයතන සංග්‍රහයේ පළවන කාණ්ඩයේ 12 වෙනි පරිච්ඡේදයේ රාජ්‍ය නිලධාරියෙක් විධිමත් ආකාරයෙන් නිවාඩු අනුමත කරවා ගැනීමට අදාළ විධිවිධාන ඇතුළත් වෙනවා. ඒකට අනුව රාජ්‍ය නිලධාරීන් අවම වශයෙන් මෙරට ගත කරන නිවාඩුවක්, ඒ කියන්නේ දේශීය වශයෙන් අපේ රට තුල ගත කරන නිවාඩුවක් නම් අවම වශයෙන් දින 7කට පෙරවත් නිවාඩු අනුමත කර ගන්න ඕන අනුමත බලධාරීන් මගින්. ඒක තමයි විධිමත් ආකාරයට නිවාඩු අනුමත කරවා ගැනීම කියන්නේ. ඊට පස්සේ මේ විධිමත් ආකාරයම හැම වෙලාවෙම භාවිතා කරන්න බෑ. ඒක ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. අපිට අහඹු ලෙස, ඒ කියන්නේ අහම්බෙන් සේවයට වාර්තා කරන්න නොහැකි වෙනවා. ඒ කියන්නේ අපිට අපේ අසනීපයක් වෙනවා, පවුලේ කෙනෙක් අසනීපයක් වෙනවා, ඒ වගේම මංගල්‍ය කටයුත්තක් සිද්ධ වෙන්න පුළුවන්, වෙනත් ඥාතියෙක්ගේ හිතමුතුරෙක්ගේ කටයුත්තක් යෙදෙන්න පුළුවන්, ක්ෂණිකව යෙදෙන දේවල් තියෙනවා. මේ වෙලාවේ අර දින 7 ක්‍රමයට අපිට යන්න බෑ. මෙන්න මේ විදියට අහඹු ලෙස නිවාඩුවක් ගන්න කරුණු කාරණා යෙදුනහම කොහොමද කටයුතු කරන්න කියලා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24 ඇලයිරක් 2013 කියන චක්‍රලේඛනය ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආයතන සංග්‍රහයේ විධිවිධාන තියෙනවා, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන විධිවිධාන තියෙනවා, නිවාඩු කොහොමද විධිමත්ව ලබා ගන්න කියලා. දැන් අපිට අහඹු ලෙස සිදුවීමක් සිදුනහම මේ නිවාඩු දැනුම් දෙන්න ඕන. ඒ කියන්නේ නිවාඩුව දැනුම් දෙන ක්‍රමවේදයක් තියෙනවා. සේවයට වාර්තා කිරීමට નિયમિત වූ වෙලාවේ ඉඳලා පැය 24ක් ඇතුළත වාර්තා කරන්න ඕන. ඒ කියන්නේ උදේ 8:00ටනේ සේවය අපි ආරම්භ කරන්න નિયમિત වෙලාව. ඊට පස්සේ පැය 24 වෙනි ඊළඟ දවසේ 8:00. මෙන්න මේ කාලය තුල අපිට ක්‍රමවේද කිහිපයක් හඳුන්වලා දීලා තියෙනවා. ඊමේල් එකක් එවලා, ඒ වගේම කෙටි පණිවිඩයක් SMS එකක් එවලා, ඊට පස්සේ දුරකථන ඇමතුමකින් දැනුම් දීලා, ඊට පස්සේ ටෙලිමේල් පණිවිඩයක්. මෙන්න මේ වගේ ක්‍රමවේද වලින් නිවාඩුව දැනුවත් කරන්න පුළුවන් අදාළ බලධාරීන්ව. ඒ දැනුවත් කිරීමෙන් අනතුරුව සේවයට වාර්තා කරන පළවෙනි දවසේම ඒ මුල්ම ඒ ක්ෂණික වාර්තා කර හැටියෙම අර විධිමත් ආකාරයෙන් නිවාඩුව අනුමත කරවා ගැනීමට නිලධාරීන් කටයුතු කරන්න ඕනේ. ඕක තමයි විධිමත් ලෙස නිවාඩුව අනුමත කර ගැනීම, නිවාඩු ලබා ගැනීම කියන්නේ. දැන් ওই මොනවත්ම නැහැ. කිසිම දෙයක් නැහැ. Tamanට ඕන වෙලාවට එනවා. Tamanට එපා කියලා හිතන වෙලාවට යනවා. ඔන්න ඔය වගේ අවස්ථා යෙදෙනව නේද? නිවාඩුවක් දැනුම් දෙන්නේ නැහැ. අන්න එහෙම වෙලාවේදී ඒ කියන්නේ විධිමත් විදියට නිවාඩුව අනුමත කරවගෙනත් නැහැ. ඒ වගේම අහඹු ලෙස නිවාඩුවක් සේවයට වාර්තා කරන්න නොහැකි වුණොත් ඒක දැනුම් දීලත් නැහැ. මෙන්න මේ වෙලාවේදී ඒ ආයතන ප්‍රධානියට, එහෙම නැත්නම් දෙපාර්තමේන්තු ප්‍රධානියාට, එහෙම නැත්නම් ප්‍රාදේශීය, එහෙම නැත්නම් දිස්ත්‍රික් ප්‍රධානීන් ඉන්නවනේ කාර්යාලවල. මෙන්න මේ නිලධාරීන්ට පුළුවන් ඒ සේවය හැර යාමේ නිවේදනයක් නිකුත් කරන්න. සේවය හැර යාමේ නියෝග නෙවෙයි, නිවේදනයක්.
නොදන්වා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් සේවය හැර ගියාසේ සලකා නිවේදනයක් නිකුත් කරන්න පුළුවන්. මීට අදාළ විධිවිධාන 2022 කාර්යපටිපාටි රීතිවල 15 වෙනි පරිච්ඡේදයේ අන්තර්ගත වෙනවා. ඊට අමතරව ආයතන සංග්‍රහයේත් මේකට අදාළ විධිවිධාන ඇතුළත් වෙනවා. මේ පැය 24ක් ඇතුළත විධිමත් ආකාරයට වාර්තා නොකිරීමක් සිද්ධ වුණොතින් නිදහසට කරුණු අහන්න ආයතන ප්‍රධානියාට එහෙම නැත්නම් ඒ ප්‍රාදේශීය බලධාරියාට අවශ්‍යතාවයක් නැහැ. එතකොට යා රාජ්‍යනිලධාරියෙක් නෙවෙයිනේ. සේවයට එන්නේ නිදහසට කරුණු අහන්නේ නැහැ. මේ සේවය හැර යෑමේ නිවේදනය කාර්යපටිපාටික රීතිවල 14 පරිශිෂ්ටය ප්‍රකාරව තමයි නිකුත් කරන්න ඕනේ. 14 පරිශිෂ්ටය ප්‍රකාරව නිකුත් කරනවා. ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඕන. ඊට පස්සේ මේකේ තියෙනවා ඒ නිලධාරියා යටතේ තිබුණු ලිපි ලේඛන බඩු බාහිරාදිය රහස් අර කියන්නේ මුරපද පාස්වර්ඩ් ඒ වගේ දේවල් බාර දෙන්න ඕන කියලා. ඒ වගේම ඔහු ලබාගෙන තියෙන නිලධාරියා ලබාගෙන තියෙන ණය අත්තිකාරම් පියවලා නිම කරන්න ඕන નિયમિત ඒ දිනේදී. එහෙම නැති වුණොතින් එයාට විරුද්ධව ඒ නිලධාරියාට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඒ කියන්නේ ආයතනයේ විනය ක්‍රියාවලියක් යන්න බැහැනේ රාජ්‍ය නිලධාරියෙක්යා නොවන නිසා සේවය හැර ගියපු සාමාන්‍ය පුජ්‍යලේකයා. එතකොට නෛතික ක්‍රියාමාර්ගයක් එයාට යන්න බෑ. රටේ පවතින නීතිය තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඔබට විරුද්ධව මේ වගේ මේ විදියට කටයුතු නොකරොත් නෛතික ක්‍රියාමාර්ග අනුගමන කරනවා කියලා මේ සේවය හැර යෑමේ නිවේදනයේ අන්තර්ගත කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ක්‍රියාවලිය තමයි නිලධාරියා සාමාන්‍යයෙන් ඔහුට සේවය හැර යෑමේ නිවේදනය ලියාපදිංචි තැපෑලෙන් යවුවට පස්සේ ඒක ලැබෙනවා. ලැබුණට පස්සේ ඒ යවූ කෙනා ආයතන ප්‍රධානියට එහෙම නැත්නම් ඒ දෙපාර්තමේන්තු ප්‍රධානියාට කරුණු දැක්වීමක් කරන්න බෑ. ඊට පස්සේ මෙයාට තමන්ගේ විනය බලධාරියාට අභියාචනාවක් ඉදිරිපත් කරන්න ඕන මාස 3ක් ඇතුළත. අභියාචනාවක්. ඒ අභියාචනාව සලකා බැලීමෙන් පසු විනය බලධාරියාට යම් යම් තීන්දුව තීරණ ගන්න පුළුවන්. සේවයේ පිහිටවන්න පුළුවන්. ඒ වගේම කොන්දේසි පනවන්න පුළුවන්. ඒ වගේම දඬුවම් පමුණවන්න. ඒ වගේම විනයානුකූලව කටයුතු කරන්න. ඒ වගේ එහෙම නැත්නම් කිසිම කොන්දේසියක් දඬුවමක් පමුණවන්නෙම නැතුව සේවයේ පිහිටවන්න පුළුවන්. ඔන්න ඔය වගේ තීන්දුව තීරණ විනය බලධාරියාට ගන්න පුළුවන්. කොහොම වුණත් සේවයේ පිහිටෙව්වට පස්සේ ගැටලුවක් නැහැනේ. එතනින් ප්‍රශ්නේ ඉවරයි. තව දුරටත් එයාව සේවයේ පිහිටවන්නේ නැත්නම් නිලධාරියා එයාට ඇපිල් එකක් එහෙම නැත්නම් අභියාචනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මාස 6ක් ඇතුළත. එතනනොත් එයාට සෑහීමටපත් වෙන්න බැරි නම් එයා සේවයේ පිහිටෙන්නේ නැතිනම් තව දුරටත් එයාට තියෙනවා අභියාචනා කරන්න තැනක් පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට. ඔන්න ඔය ආකාරයට ඇපිල් ඉදිරිපත් කරන්න එහෙම නම් අභියාචනා කිරීමේ හැකියාව සේවය හැර ගිය නිලධාරියෙකුට ඒ කියන්නේ නිවේදනයක් ලැබුණට පස්සේ ওই වගේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. හැබැයි මේ සේවය හැර ගියපු කාල සීමාව තුල ඔහුට එහෙම නැත්නම් ඒ නිලධාරියාට උසස් වීමකට අදාළ කරගන්න බෑ ඒ කාල සීමාව. ඒ වගේම වැටුප් වර්ධක වැටුප් හිමි වෙන්නේ නැහැ. විශ්‍රාම වැටුපට අහිතකර විදියට බලපානවා. මේ වගේ අහිතකර ප්‍රතිපාක තියෙනවා සේවය හැර ගෑමේ නිවේදනයක් නිකුත් කරලා ඒ නිලධාරියා ඒ ගත කරපු කාල සීමාව තුලට. මේ සේවය හැර යෑම ඇත්තටම නිලධාරියෙකුගේ සේවය හැර යෑම කියන්නේ ඒ නිලධාරියා චේතනාන්විතව කරන සිදුවීමක් වෙන්නත් පුළුවන්. සමහර විට සේවය හැර යෑමේ චේතනාවක් ඔහුට නොතිබෙන්නත් පුළුවන්. නමුත් අපි අර වර්තමානයේ අපි මේ අත්දැකීම් වලින් අපි දැකලා තියෙනවා මේ සේවය හැර යෑම ඇතැම් නිලධාරීන්ට දේශ සහගතව සිදු වෙනවා. නිලධාරියා සේවය හැර යෑමේ චේතනාවක් නැහැ. යම් යම් අතපසුවීම් වෙනවා ඇතැම් තැන්වල අතපසුවීමක් වෙන්නේ නැහැ. විධිමත් විදියට නිවාඩු දැනුම් දීම කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. පොත් අස්ථානගත කළා යම් යම් ඔවුන්ගේ තියෙන පෞද්ගලික පරිගැනීම් වලට සේවය හැර යෑම නිකුත් කරන
අවස්ථා දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වෙකුත් අපේ මේ සේවාවන් තුළ අපිට දකින්න ලැබෙනවා. ඒ කිසිම ප්‍රශ්නකට ඔබට මුහුණ දෙන්න අවශ්‍යත් වෙන්නේ නැහැ. තමන් විධිමත් ආකාරයෙන් කලින් නිවාඩු අනුමත කරගන්නවා දින 7ක් හරියේ නියමිත කාලය තුල. එහෙම නැත්නම් ශනිකව තමන්ට සේවයට වාර්තා කිරීමට අපහසුතාවයක් යෙදෙනවා නම් ඊමේල් එකක්, ටෙලිමේල් එකක්, ඒ වගේම කෙටි පණිවිඩයක් යවන එක තමයි හොඳම ක්‍රමය. දැන් අපි දුරකථනයෙන් දැනුම් දුන්නාම දුරකථනයෙන් නිවාඩු දැනුම් දුන්නට පස්සේ ඒකට ලේඛනයක් නඩත්තු කරන ඒ ලේඛනයේ තමයි සටහන් කරන්නේ. මේ ලේඛනයත් අද විශ්වසනීයත්වයෙන් තොර වෙලා තියෙන වර්තමානයේ දකින ප්‍රායෝගික කරුණුත් එක්ක හොඳම දේ තමයි Tamanට කලින් නිවාඩු අනුමත කරව ගන්න බැරි නම් ඊමේල් එකක්, ටෙලිමේල් එකක්, SMS එකක් වගේ දෙයක්. ඉතින් ඔන්න ඕක තමයි සේවයේ හැරෑමට අදාළ විධිවිධාන තියෙන්නේ. ඇත්තට මේක මේ මාතෘකාව කාර්යක්ෂමතා කඩින් පරීක්ෂණ වලට විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරීන් විදියට හැමෝටම වැදගත් වෙනවා. තමන් සේවය කරන කාලය තුල කොහොමද නිවාඩු අනුමත කර ගැනීම, නිවාඩු අනුමත නොකරොත් අත්වෙනීරනම කියලා දැනගෙන හිටියාම අදට මම මේ මාතෘකාව සම්බන්ධයෙන් ඔයාලට මෙච්චරයි සාකච්ඡා කරන්නේ. ඔයාලට මේ මාතෘකාව යම් තාක් දුරට වැදගත් වුණා නම් රාජ්‍ය සේවයට ඔයාලගේ වැදගත් අදහස් කමෙන්ට් එකක් විදියට ඉදිරිපත් කරන්නයි කියලාත් මම කියනවා. ඊළඟ සතියේත් අපි මේ වගේම ඔයාලට වැදගත් වෙන මාතෘකාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අදට නිහඬ වෙනවා. හැමෝටම ස්තුතියි.